ස්වර්ණවාහිනියේ විකාශනය වන හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයේ ආත්මිගේ චරිතයට පනපවන මියෝනා මේ වෙද්දී එම චරිතයේ නිවත්වීම සම්බන්ධයෙන් දැඩි කතා බහක් පවතිනවා. ඉතින් නිවන් පසුබිමක එසේ ඉවත්වීමට හේතුව ප්‍රසිද්ධ නිල නිමන්ති පෝරකීගේ සැමියා විසින් සිය Facebook ගිණුම තුළ දීර්ඝ පෝස්ට් එකක් පළ කරලා තියෙනවා. ඉතින් මේ සඳහන් විදිහට අවුරුදු 3කට ගිවිසුම් ගත වුණු මේ ටෙලිනාට්‍යයේ කොටස් 100කට පමණ ඇයගේ යහපත් කල් ක්‍රියාව පැවතියත් ඉන් අනතුරු ඇයගේ සාමාන්‍ය ස්වභාවය එළියට එන්නට පටන් අරගෙන තියෙනවා. රාත්‍රියේ දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී වෙරි මතින් පැමිණ දර්ශන තලයේ නිදා ගැනීමත් රෝගත කිරීම සඳහා ඇයව ගෙන්වා ගැනීමට රියදුරුකු ඇයගේ නවාතනට යවූ පසු ඔහුව ආපසු හරවා එවීමත් රෝගත කිරීම සඳහා දිනයක් ලබා නොදී දුරකථනය පවා විසන්ධි කර තැබීමත් යන කරුණු ඇයට චෝදනා ලෙස ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් ඇය මෙසේ දහවල් කාලයේ පවතින රූගත කිරීම මගහැරීමට හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍යයට ඇති අධික ඇබ්බැහිය සහ ගණිකා වෘත්තිය බවත් රාත්‍රී සමාජ ශාලාවල කාලය ගත කිරීමත්ය. ඉතින් ඇයගේ මේ නොමනා ක්‍රියාකලාපය නිසා මේ වෙද්දී මිලියන ගානක පාඩුවක් විඳීමට නිෂ්පාදන කාර්ය මණ්ඩලයට සිදු වී ඇති බවයි ඒ සටහනේ තවදුරටත් දක්වා තිබුණේ. ඉතින් මේ පිළිබඳව ඉදිරියේදී මියෝනාට නීතිමය පියවර ගන්නා බවත් එම සටහනේ තවදුරටත් දක්වා තිබුණා. ඉතින් ඉදිරියට ආත්මිගේ චරිතය අලුත් මුහුණුවරක් ගනිද්දී සැබෑ ජීවිතයේ මියෝනාට කුමක් සිදුවේවිද? ඉතින් මියෝනා සම්බන්ධයෙන් ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. නැවත අලුත් වීඩියෝකින් මුණ ගැසෙනකම් ඔයාලට සුබ දවසක්.